අසනීප පිළිලා මේ නෝනාගෙන් මේ ගත්ත කලින් මට ලෙඩ දුක් හොඳ වෙලා තිබුණා. ඊට පස්සේ මේ නැවත මයි කොණ්ඩේ අමාරුවක් ආවා. නැගිට ගන්නවත් උඳ ගන්න හැරෙන්න දෙන්නත් බැරි තාත්තට මම ආවුණා. ඊට පස්සේ මේ නෝනා මාළවිල තමයි ඉන්නේ. දැන් ඒ හින්දා මම මේ නෝනා හොයාගෙන ආවා. ඇවිල්ලා බේත් කරගත්තා. ඉස්සරේ පොතේ ඉඳලා බේත් ස්ටාර්ට් කරනකොට මට හොඳ වුණා. උරුන් මම නැවත නෝනා ගාවට ඇවිල්ලා තව බේත් ගන්න මේ ආර්ථ්‍රයිටිස් රෝගී නිත්‍යවලු සුව කරගන්න මම කියන්නේ ඔයාලටත් ලෙඩ දුක් තියෙනවා නම් හොඳ කරගන්න බැරි මේ බේත් අරගෙන හොඳ වෙන්නේ නැති ලෙඩ දුක් තියෙනවා මේ නෝනා දිනෙල බේත් ගන්න මේ නෝනා හරිම හොඳ ගුණ යහපත් නෝනා කෙනෙක් ඒ වගේම මේ නෝනාට කතා කරුවත් ලෙඩ දුක් ඔබ සුව වෙන තත්ත්වෙට උදා වෙනවා ඒ හින්දා මම කියන්නේ ඔයාලත් ඇවිල්ලා මේ නෝනාගේ බේත් අරගෙන බලන්න මම කියපු දේ ඇත්තද නැද්ද කියලා